YouTube family. Welcome to Footstep with Ruchi. ඉතින් මම ආරාධනා කරනවා මාව තාමත් subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක විතරම එකතු වෙන්න. මම new year කොහොමද සැමරුවේ කියලා මේ YouTube වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. මේකට මම ගෙදර හිටියේ නැහැ. මේකට අපි ප්ලෑන් කරා පොඩි outing එකක් යන්න. කියන්නේ January 1st හිටියේ නැහැ. අපි මේක ගියේ December 30th තමයි ගියේ. 2025. එතකොට 2026 January 1st එද්දීත් අපි ලොකේෂන් එකේ තමයි හිටියේ. මෙන්න අද අපි ආපු ලොකේෂන් එක. කමෙන්ට් කරන් යන්න බලන්න ඔයාලගේ නිව් ඉයර් එක ඔයගොල්ලෝ කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා. ගෙදර කට්ටියත් එක්ක ගෙදර හිටියද? එහෙම නැත්නම් අපි වගේ ප්ලෑන් කරලා වෙන කොයි හැරි කියලා සෙලිබ්‍රේට් කරාද? කොහොමද කියලා. අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි ආවේ හිල්ටන් ගාඩන් ඉන් හොටෙල් එකට. මේකේ view එක ඇත්තටම මේකේ එක්ස්පෙක්ට් කරාට වැඩිය ලස්සන view එකක් තිබ්බා. මාරුම ලස්සනයි. අපි ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා එහෙම බලලා ගියේ. මොකද කවුරුත් අපිත් එක්ක ගියේ සෙට් එකේ කවුරුත් මීට කලින් මේ හොටෙල් එකට ගිහිලා තිබ්බේ නැහැ. මේ ෆස්ට් ටයිම්. ඉතින් අපි හිතුවා අපි ගත්ත ඩිසිෂන් එක ගොඩක් හොඳ ඩිසිෂන් එකක් කියලා. මොකද අපි මාර විදිහට එන්ජොයි කරා. එන්ටර්ටේන්මන්ට් සයිඩ් එක තිබ්බා. ඊට පස්සේ මාරයි ෆුඩ් නම් ගොඩක්ම රසයි. ඒ වගේම ඒගොල්ලන්ගේ සර්විස් එක හොඳටම තිබ්බා. අපිට අපේ ලංකාවේ කට්ටිය ලංකාවේ chef කෙනෙක් හම්බුණා. ඊට පස්සේ ලංකාවේ staff එකේ වැඩ කරන දෙනෙක් තුන් දෙනෙක් හම්බුණා. ඉතින් ඇත්තටම හොඳ කෙයාරින් එකක් තිබ්බා. මම නම් මාරම satisfied. මේක තමයි Hilton Garden Inn hotel එකේ entrance එක. මම මේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. මේකෙන් තියෙන්නේ welcome to the garden. ඉතින් තියන්නේ අත. ඔව් නැත්තයි හොටෙල් එකේ වැඩ කරනද? ඔයා වගේ? ඔව් මම වගේ වැඩ කරන්නේ නෝනේ හොටල්ස්. ඔයා ඒ වෙන්නේ කියනනේ අපා කියලා ෂූ බෙඩ් තියෙන්නේ. That's good. එන්නේ. එපා දෙවින් දුරයින්. ඒ පෙට්ටි පට්ටි යම් අපි. ඔය මීටින් රූම් එක වෙන්නේ නැති දෙකක් තිබ්බනේ. බෝල් රූම් and මීටින් රූම්. මේ තියෙන්නේ බෝල් රූම්. pool එක තියෙන්නේ ෆ්‍රන්ට් එකේ. ඇත්තටම අපිට ඕන වුණා හැමදාම අවුරුදු අපි වෙන්දර ඩුබායි වල අපි ගෙදර හිටියනම් අනිවාර්යයෙන් ෆයර්වර්ක්ස් බලන්න යනවා. ඊට ගෙදර කිරි උතුරනවා, කැවිලි මේසයක් තියෙනවා. ඒ ටික සාමාන්‍යයෙන් අපි ට්‍රැඩිෂන් එකක් විදිහට අපි කරගෙන ආපු දේවල් ටිකක්. අපිට මේ පාර හිතන චුට්ටක් එක වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා තමයි අපි පොඩක් වෙනසකටත් එක්ක අපි කට්ටියම එකතු වෙලා අපි දෙන්න විතරක් නෙමෙයි මේ ට්‍රිප් එකට ජොයින් වුනේ. අපේ කසින්ස්ලා වගේක් ඉන්නවා. ඒ කට්ටිය ජොයින් වුණා. අපි ඔක්කොම ඉතින් ඩිසයිඩ් කරලා වෙනස් විදිහට මේ පාර අවුරුදු සෙලිබ්‍රේට් කරා. හායි ඔන්න අපි එවලා දින්නේ හිල්ටන් ගාඩන් ඉන් හොටෙල් එකට. දැන් අපි යනවා අපේ රූම් එකට. ලස්සන view එකක්ලු තියෙන්නේ. අපි බලමු.
ඔන්න අපේ රූම් එකට අපි ආවා. මෙහෙම තමයි තියෙන්නේ. ෂැම්පූ කන්ඩිෂනර් අපි මේ රූම් එක 3 දෙනෙක්ට බුක් කරපු නිසා තමයි මේ ඔක්කොම තුන තියෙන්නේ. ඔක්කොම තුන තියෙන්නේ. තුනක් දෙකයි තියෙන්නේ. මෙතන අයන් බෝඩ් එකක් තියෙනවා. නැන්දිලගේ තියෙන එක මොනවාද? සෙටප් එකයි තියෙන්නේ. කෝල් කරලා බනින්න කියන්නේ. අපි දෙන්න නම් බෑ. තවත් දෙකක්. අපි දැන් ලංකාවේ කට්ටිය ඉන්නවා මේ හම්බුණා නේ බබ්බ දැන්. එහෙමද? ඇඳුරුත් තියලා නේද? හරි පුදුමයි. හම්බෝ පිළිවෙලයි නේද? කවුරුත් දන්නේ මේ ළමයා. ෆ්‍රිජ් එකේ කෑම දාගෙන ඉන්නද? මොකද දාලා නැහැ තාම. ෆ්‍රිජ් එකේ තියෙනවා අර බියත් නෑ. මේවා පානුයි මේ බොරු කියන්නේ. සිරාට පානුයි ලුපයි දින බලන්න. මේ දින අපේ රූම් එක. මේ තියෙන view එක. ඒ වගේම චූටි සයිඩ් එකකින් උඩට පේනද ක්‍රීක් view එක. ඒකත් අපිට තිබ්බා. බුක් කරපු රූම් එකේ බල්කනි එකක් නම් රූම් එකට සයින් වෙලා තිබෙන්නේ නැහැ. ඒ ඔයගොල්ලෝ බුක් කරේ එකට නෙමෙයි දැන් මේ ආවේ. ඒ ගණන් 40ක් ඉන්නවා. ඇයි ලේට් චෙකින් එකක් වෙන්නේ නැති. චෙක් අවුට් එකක් sorry. නෑ ලේට් චෙක් අවුට් වෙනවා. හරි ලේට් චෙක් අවුට්. ඒ කියන්නේ කලින් මේවා තියෙනවනේ. අපි කොහොමරි ඉවසිල්ලක් නැතුව හිටියේ මොකද අපි ආහාරයෙන් හිටියේ කට්ටිය කොහොමද සන්ක්‍රීම් ගියා එන්ජොයි කරපු නැති නිසා කොහොමරි අපි ටග්ගල් රූම්ස් වලට ගිහිල්ලා කුයික් වොෂ් එකක් දාගෙන පූල් එකට ආවා. වහින්න වගේ මට හිතෙනවා. ඇත්තටම එතන හිටිය ලයිෆ් ගාඩ්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ලංකාවේ. ඩුබායි වල මම දැකලා තියෙන දේ තමයි ගොඩක් ලයිෆ් ගාඩ්ස්ලා ඉන්න ලංකාවේ. වෝටර් පාර්ක්ස් වල වගේ හොටෙල්ස් වල ස්විමින් පූල් වල ගොඩක් ඉදිරියට ඉන්න ලංකාවේ ලයිෆ් ගාඩ්ස්ලා. රූම් සර්විස් ඇවිල්ලා අපි ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලානේ ගියේ. නයිට් වේව් එක ඔයාලට බලන්න පුළුවන්. අක්කා මම විනාඩි 5ක් නාගෙන එන්නද නැත්නම් ඔයක මේව කරනවා. අපි ගොඩක් වෙලා ස්විමින් පූල් එකේ එන්ජොයි කරපු හින්දා කියන්නේ අපි ඇක්ටිවිටීස් කරා. ඒවා කරපු නිසා අපිට ගොඩක් මහන්සි වගේම බඩගිනි. ඉතින් ඊට පස්සේ අපි ටක් ගාලා ගිහින් වොෂ් එකක් දාගෙන රිෆ්‍රෙෂ් වෙලා ඔය ඩිනර් ගන්න පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ එක රෙස්ටෝරන්ට් එකකට අපි කලින් බුකින් දාපු රෙස්ටෝරන්ට් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඩිනර් ගන්න. ඇත්තටම ඩිනර් බෆට් එකේ සෑහෙන වෙරයිටිස් ගොඩක් තිබ්බා. ස්ටාර්ටර් එකේ සුප් එක ඊට පස්සේ බ්‍රෙඩ් බන් සලාඩ් කෝන් එකක් වෙනම තිබ්බා. ඒ වගේම ලයිව් ඇක්ෂන් කෝන් එකක් තිබ්බා. ඒක තමයි අපිට හම්බුනේ අර ලංකාවේ චෙෆ්. ඉතින් ඔය ෆස්ට් ඩේ එකනේ අපි ගියා අපි හිටිය 2 days. ඉතින් ඒකට ෆස්ට් ඩේ එක ඉතින් ඒකෙදී අපි මහන්සි වෙලා හිටිය හින්දාත් බඩගිනි හොඳටම බඩගිනි වෙලා හිටියේ. හින්දා පිටක් ගාලා මේ කෑවා. මම එහෙම තමයි ක්ලිප්ස් ටිකක් ගත්තේ. හේතුව මට මාරු බඩගිනි හිටියේ. ඉතින් ඒ හින්දා වීඩියෝ කරලා ටක් ගාලා කන්න ගත්තා. ඔව්නේ. ඔව් කොච්චර නැත්තම් බොරු දාන්න බෑ. කපුරු වගේ නේද? ඔව් කපුරුයි දවස් පෙතිය වගේද අනිත් අපි හොටෙල් ස්ටේ එක කියන්නේ එක වීඩියෝ පිළිපොන්න අරගෙන ආවම හිටපු දවස් දෙකම එකට කම්බයින් කරලා අරගෙන ආවේ. මම වෙනම වීඩියෝස් ගත්තේ නැහැ මොකද
අපි ඇත්තටම එන්ජොයි කරන්න ගියේ එන්ජොයි කරන්න ගිය හින්දා වීඩියෝ ගන්න ගියාම සමහරවිට එන්ජොයි කර කර ඉන්නකොට වීඩියෝ ගන්න අමතක කරනවා. ඉතින් අපි කොහොම හරි කෑම කාලා ඉවර වෙලා හොටෙල් එකේ ඇත්තටම අපිට ඇවිදින්න හම්බුන්නේ නැහැ. අපිට හොටෙල් එකේ දේවල් බලන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා අපි හිතුව පොඩ්ඩක් ඇවිදලා මොනවද කරන්න තියෙන්නේ ඊළඟ දවස් මොන හරි කරන්න ඇක්ටිවිටීස් තියෙනවද එහෙන් කියලා බලන්න. මේ ආවා පොඩ්ඩක් අපේ හොටෙල් එක මොකද කයක් තියෙනවා. ඔය 31st morning ඇත්තටම අපිට හොඳටම නිින්ද ගියා. මහන්සියයි traveling මහන්සියයි ඊට පස්සේ pool area එකේ දඟල හිටියා. ඉතින් ඩිනර් ගත්තා. ඊට පස්සේ ආයෙත් ඇවිද්දා. ඒවත් එක්ක ටිකක් tired හින්දා අපිට නිින්ද ගියා. ඒ වුණාට ඊට පස්සේ වෙලාව බලද්දී breakfast එක වහන ටයිම් එක ඇවිල්ලා. ඉතින් ඒක නිසා අපි ටක් ගාලා දුවලා ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා. ආයෙත් අපේ breakfast එක ගන්න restaurant එකට බකට් ටයිම් එක දැකගත්තොත් එහෙම අපිට වෙන මොකක්ද කොහොමද කැම දෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකට එහෙම ටක් ගාලා ලෑස්ති වෙලා මේ අපි දෙන්නාම ගියා. ඊට පස්සේ අපේ කසින්ස් යද්දි කසින්ස් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ අපිට කලින් breakfast එක ස්ටාර්ට් කළා කිව්වා. ගිහිල්ලා ඒගොල්ලන්ටම ජොයින් වෙලා breakfast එක එන්ජොයි කරා. ඇත්තටම අපි ටේබල් ටෙනිස් ගහුවා, බැඩ්මින්ටන් ප්ලේ කරා, pool ප්ලේ කරා, මේ කොහොම ප්ලේ කරාට මට වීඩියෝ ගන්න බැරි වුණා. ඒකට මම ඒකට ලයිව් පාටිසිපේට් කරපු හින්දා මේ කවුරුත් එක්ක ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්න හිටින හැමෝම එන්ජොයි කරා. මොන ඇක්ටිවිටීස් වලට පාටිසිපේට් කරපු නිසා. ඉතින් මම වීඩියෝ කරන එක වෙලාව ඒ වෙලාවේ දේවල් එන්ජොයි කරන්න කොහොම හරි අපි කොම්ප්ලීට් ඒක ගොඩක් තියෙනවා. මම හිතන්නේ අංග ෆොටෝස් නම් තියෙනවා. හැබැයි මම වීඩියෝ කරලා නැහැ. තව ගේම්ස් වගේ තියෙනවා මට මතකත් නැහැ ගේම්ස් වල නම්. මේ කොහොමද අපි ඒවා ප්ලේ කරා එන්ජොයි කරන්න වෙනම ඇක්ටිවිටීස් කරන්න තියෙනවා. ඒ වගේම ජිම් එකට ගියා අපි. ජිම් එකට ගියා. ජිම් එක කොහොමද කියලා බලන්නත් ඊට පස්සේ අපි කාපු කෑම බර්න් කරන්න එක හිතාගෙනම ජිම් එකට ගියා. ඉතින් එහෙනම් තමයි අපි කොහොමරි එන්ජොයි කරලා ඒ දවස් තුන දෙක එන්ඩ් කළේ. මම හිතන්නේ වෙන අවුරුදු වලට වැඩිය මේ අවුරුද්දේ වෙනසක් කරපු නිසා ඇත්තටම අපි ඔක්කොම මාරු විදිහට සතුටු වුණා. අනිවාර්යෙන්ම ඔයාලට දැනුම් දී කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා කොහොමද එන්ජොයි කරේ කියලාත් මම දැනගන්න ආසයි. ඒවත් ගැන මට කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් next video එකෙන් අපි හම්බෙමු.